මිනිස්සෙක් විදියට අපි දියුණුවත් කරගන්න නම් අපි ව්‍යාපාරවල ආයෝජනය කරන්න ඕනේ. එක්කෝ අපිම අපේ ව්‍යාපාරයක් ගොඩනගන්න ඕනේ. එහෙම නැත්නම් අනුන් හදපු ව්‍යාපාරයක සල්ලි දාන්න ඕනේ. අන්න එහෙම අනුන් හදපු ව්‍යාපාරවල සල්ලි දාන්න තමයි ලෝකේ හැම රටකම කොටස් වෙළඳ පොලක් නිර්මාණය කරන්නේ. එතකොට ලංකාවේ කොටස් වෙළඳ පොලේ ගිහිල්ලා ඔයා කම්පැනි එකක සල්ලි දාලා ඒ කම්පැනිය හෙට වහලා දැම්මොත් ඔයාගේ සල්ලි වලට මොකක් වෙයිද? ඔයාට කම්පැනියෙන් කීයක් දෙයිද? අපි බලමු උදාහරණයක් එක්ක මේ ගැන කතා කරලා. මේ කතා කරන්නේ net asset value එක ගැනයි. අපි යන් කම්පැනි එකකට CSE.lk වෙබ්සයිට් එකේ අපි ඉන්නේ. අපි ගමු සරලවම අපි හැම වෙලේම උදාහරණයකට අපිට ලේසියෙන්ම කතා කරන්න පුළුවන් දෙන්නේ ලංකාවේ ලොකුම කම්පැනි එක JKH John Keells Holdings. එතකොට මේ කම්පැනියේ කොටසක් මේ වෙද්දි රුපියල් 22.30කට තමයි ගනුදෙනු වෙන්නේ. එතකොට මේ කම්පැනි එකේ අපි ගමු ලේටස්ට් රිපෝට් එකක්. එතකොට ෆයිනෑන්ෂල්ස් වලට ගිහිල්ලා අපි ඇනුවල් රිපෝට් නෙමෙයි ක්වාර්ටර් රිපෝට් එකේ ආපු ලේටස්ට් රිපෝට් එකක් අපි ගමු. එතකොට ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් ගැන අපි කලින් වීඩියෝස් වලදී කතා කරා. වීඩියෝස් අපි 4ක් කරලා තිනවා ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් ගැන. එතකොට ඒවත් ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. එතකොට ඒවත් බලලා આવොත් මේ කතා කරන කාරණා ඔයාලට හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට අපි මෙන්න ක්වාර්ටර් රිපෝට් එකේ අපි ඉන්කම් ස්ටේට්මන්ට් එක ඔන්න තියෙනවා. එතකොට අපි ගමු මේකට ඕන වෙනවා අපිට බැලන්ස් ෂීට් එක. බැලන්ස් ෂීට් මෙන්න දෙනවා ෆයිනෑන්ෂල් පොසිෂන්. එතකොට ෆයිනෑන්ෂල් පොසිෂන් තමයි බැලන්ස් ෂීට් එකට කියන තවත් සමාන නමක් වෙන්නේ. එතකොට මේ බැලන්ස් ෂීට් එක ඇත්තටම වෙන කාර්යය තමයි මේ කම්පැනි එකේ වත්කම් කොච්චරක් තියෙනවද? කම්පැනි එකේ වගකීම් කොච්චරක් තියෙනවද? කම්පැනි එකේ හිමිකම් එහෙම නැත්නම් අයිතිකාරයන්ගේ සල්ලි කොච්චරක් තියෙනවද කියන කතාව. කවුරු හරි කෙනෙක් අද John Keells Holdings කම්පැනි එකේ කොටසක් රුපියල් 22ක් දීලා මිලදී ගන්නවා. හෙට මේ කම්පැනිය වහන්න තීරණය කරනවා. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා. වෙන්න පුළුවන් නරකම දේ ඕකනේ. ඔයා ආයෝජනය කරපු සමාගමට වෙන්න පුළුවන් නරකම දේ කම්පැනි එක වහන්න දාන එක. එතකොට කම්පැනි එක වහලා දැම්මහම අයිතිකාරයට මොකද්ද සිද්ධ වෙන්නේ? කම්පැනි එකේ වත්කම් ටික කම්පැනි එක හෙට වහනවා. හෙට වහලා දැම්මොත් කම්පැනි එකේ වත්කම් ටික ඔක්කොම සල්ලි කරනවා. සල්ලි කරලා මේ තියෙන කම්පැනි එකේ වත්කම්. එතකොට කම්පැනි එකේ non current assets තියෙනවා, current assets තියෙනවා. එතකොට මේ තියෙන total assets ටික. total assets තියෙනවා බිලියන 907ක් තියෙනවා. එතකොට මේ කම්පැනි එකේ සල්ලි නොවන වත්කම් ටික ඔක්කොම විකුණලා සල්ලි කරගන්නවා බිලියන 907ක්. ඊට පස්සේ මෙයාලගේ වගකීම් ටික තියෙනවා. මේ යට තියෙනවා total liabilities ටික. එතකොට total liabilities ගත්තට පස්සේ මේ current liabilities තියෙනවා බිලියන 257ක්. non current liabilities ඒ කියන්නේ දිගු කාලින වගකීම් තියෙනවා බිලියන 216ක්. එතකොට අර 907න් මේ බිලියන 216යි මේ බිලියන 257යි ගෙවලා ඉවරුණාට පස්සේ ඇත්තටම කම්පැනි අයිතිකාරයන්ට ඉතුරු වෙන්නේ total equity කියලා ඇත්තටම කම්පැනි අයිතිකාරයන්ට ඉතුරු වෙන්නේ බිලියන 434යි. එතකොට මේ තමයි අයිතිකාරයන්ගේ සල්ලි කොටස. එතකොට මේක තමයි ඉතුරු වෙන්නේ ඇත්තටම අයිතිකාරයන්ට. එතකොට මෙන්න මේ කම්පැනි එකේ අයිතිකාරයන්ගේ සල්ලි ටික මෙතන තියෙනවා. එතකොට ඔයා මේ කම්පැනි එකේ ඉන්වෙස්ට් කරා නම් ඔයාත් අයිතිකාරයෙක්. ඒ කියන්නේ මේ තියෙන බිලියන 434 ඇතුලේ ඔයාගේ අයිතියේ කොටසකුත් හැංගිලා තියෙනවා. අපි කොහොමද ඒක හොයාගන්නේ? සරලයි. කම්පැනි එකේ සම්පූර්ණ ඉක්විටි එක. ඒ කියන්නේ අයිතිකාරයන්ගේ සල්ලි. ඉක්විටි කියන්නේ අයිතිකාරයන්ගේ සල්ලි කියන එක. එතකොට අයිතිකාරයන්ගේ සල්ලි වලට කියන තවත් සමාන නම් ගත්තට පස්සේ ෂෙයා හෝල්ඩර්ස් ෆන්ඩ් කියන්න පුළුවන් අපිට. අයිතිකාරයන්ගේ සල්ලිනේ ෂෙයා හෝල්ඩර්ස් ෆන්ඩ් කියන්න පුළුවන්. එතකොට මේකටම කියන තවත් සමාන වචනයක් තමයි මේ ඉක්විටි කියන එකට කියන තවත් සමාන වචනයක් තමයි net asset value කියලා කියන්නේ. වචනේම තේරුම ගන්න. net asset value. net කියන්නේ සාමාන්‍ය අපි net profit කියන්නේ. net profit කියන්නේ සුද්ධ ලාභය කියන එක. එතකොට net කියන්නේ සුද්ධ කියන එක. එතකොට net asset කියන්නේ සුද්ධ වත්කම්. value කියන්නේ අගය. එතකොට සුද්ධ වත්කම් අගය. ඒ කියන්නේ සුද්ධ වත්කම් අගය. ඒ කියන්නේ වත්කම් වලින් මොනවාරි සුද්ධ කරලා මොනවද සුද්ධ කරලා තියෙන්නේ? සුද්ධ කරලා තියෙන්නේ වගකීම්. වත්කම් වලින් වගකීම් සුද්ධ කරාම තමයි අයිතිකාරයන්ගේ සල්ලි ඉතුරු වෙන්නේ. අන්න ඒකට තමයි අපි ඉක්විටි කියලා කියනවා, ෂෙයා හෝල්ඩර්ස් ෆන්ඩ් කියලා කියනවා. ඊටත් අමතරව ඔන්න දැන් අලුතෙන් ඔයා වචනයක් ඉගෙන ගත්තා net asset value. එතකොට net asset value කියන්නේ අයිතිකාරයන්ගේ සල්ලි කියන එක. දැන් අපි හොයන්න යන්නේ ඇත්තටම එක කොටසකට අයිතිකාරයට කොච්චර සල්ලි හිමි වෙනවද? අන්න ඒකට තමයි කියන්නේ net asset value per share කියලා. එහෙනම් අයිතිකාරයන්ගේ සල්ලි ටික අපි බෙදලා බලමු කම්පැනි තියෙන total number of shares ප්‍රමාණය. ඒතකොට කම්පැනි සම්පූර්ණ shares ප්‍රමාණය ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට කෙලින්ම මෙතන CSE.lk වෙබ්සයිට් එකේ listed entities වලට ගිහිල්ලා market capitalization වලට ගිහිල්ලා ඔයා මෙතන search bar එකේ කම්පැනි search කරා නම් JKH John Keells Holdings එකේ සම්පූර්ණ shares තියෙනවා shares බිලියන 17ක්. shares බිලියන 17ක් තියෙනවා. එහෙනම්
කම්පැනි අයිතිකාරයන්ගේ සල්ලි තියෙනවා බිලියන 434ක්. මෙතෙන්ට බිඳු 3කුත් දාගන්න ඕනේ නැත්නම් අපේ කැල්කියුලේෂන් එක වර්ධින්න පුළුවන්. මොකද දහස් වලින් තමයි තියෙන්නේ. මේ තියෙන උඩ තියෙන දහස් වලින්. හරි බිඳු 3ක් අයින් කරලා තියෙන්නේ. ඒ හින්දා අපි බිඳු 3කුත් දාගෙන අපි සම්පූර්ණ ෂෙයාර්ස් ප්‍රමාණයෙන් බෙදලා ගමු. ෂෙයාර්ස් බිලියන 17ක් තියෙනවා. බිලියන 17න් බෙදුවට පස්සේ අපිට එන උත්තරේ එක කොටසකට රුපියල් 24යි කියලා. එක කොටසකට රුපියල් 24යි. එතකොට මෙන්න මේ net asset value per share කියන අගය අපිට එනවා මෙන්න මෙතන. මේ balance sheet එකේ, ඒ කියන්නේ financial position මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ යට තියෙනවා net asset value per share කියලා. net asset per share කියන්නේ අන්න ඒක. එතකොට ඒ අගය කීයද? රුපියල් 23.721ක් තියෙන්නේ. හැබැයි අපිට ආපු අගය කීයද? රුපියල් 24.755ක්. ඒ කියන්නේ උත්තරේ වැරදි. මෙතන තියෙනවා පොඩි වැරද්දක්. අපි ඒක නිවැරදි කරන්න ඕනේ. අන්න ඒක තමයි කම්පැනි එකේ total liquidity තියෙනවා බිලියන 434ක්. ඔයාලට පේනවා ඇති මෙතන non controlling interest කියලා තියෙනවා. non controlling interest කියලා තියෙනවා බිලියන 23ක්. ඊට පස්සේ බලන්න උඩ තියෙනවා highlight කරලා බිලියන 410ක් කියලා දාලා. ඒ මොකද්ද? මේ බිලියන 410 ගේ value එක මොකද්ද හොයාගන්නේ? මෙන්න මේ උඩ තියෙනවා highlight කරලා equity attributable to equity holders of the parent. ඇත්තටම කම්පැනි එකේ අයිතිකාරයන්ට අයිති සල්ලි ප්‍රමාණය තමයි මේ බිලියන 410. එතකොට කම්පැනියට කන්ට්‍රෝල් කරන්න බැරි කොටස non control interest එක තියෙනවා බිලියන 23ක්. ඒකත් එකතු වුණාම තමයි මේ total equity විදියට බිලියන 434ක් ඇවිල්ලා තියෙන්නේ. non control interest කියන්නේ මොකද්ද? දැන් මේක holding company එකන්නේ. ඒතර මෙයාලට අයිති තවත් business ගොඩක් තියෙනවා. ඒ business වලින් ගත්තට පස්සේ මෙයාලට 100%ක් අයිති නැති business තියෙනවනේ. ඒ කියන්නේ සමහර ඒවා වලින් business එකෙන් 51%යි අයිති. සමහර ඒවා වලින් 70%යි අයිති. සමහර ඒවා වලින් 90%යි අයිති. ඒතර අයිති නැති කොටස් තියෙනවනේ. අන්නේ අයිති නැති කොටස තමයි මේ non controlling interest කියලා කියන්නේ. එතකොට අන්න ඒක අයින් කරලා ගත්තොත් අපිට හරි උත්තරේ හොයාගන්න පුළුවන්. එතකොට මෙන්න non controlling interest අපි අයින් කරා බිලියන 410 අපි බිලියන 410 ගමු 410 අරගෙන එතකොට බිංදු 3කුත් දාගමු මේක දහස් වලින් ඉන්නේ තියෙන්නේ මොකද මේ ෂීට් වල බිංදු 3කුත් දැම්මොත් තව දික් වෙනවා අකුරු ඉලක්කම් දිගට යන හින්දා තමයි මේ දහස් ක්‍රමයට මේ accounts වලදී හදන්නේ එතකොට බිංදු 3කුත් දාගත්තා ඕක බෙදනවා අපි කම්පැනි සම්පූර්ණ shares ප්‍රමාණය shares තියෙනවා බිලියන 17ක් shares බිලියන 17ක් තියෙනවා ඔන්න shares බිලියන 17 බෙදලා උත්තරේ ගත්තට පස්සේ අපිට එනවා රුපියල් 23.720යි කියලා. මොකද්ද මේකෙන් කියන කතාව? මේකෙන් කියන කතාව තමයි කවුරු හරි කෙනෙක් මේ සමාගමේ කොටසක් මිලදී අරගෙන තියෙනවා නම් මේ කම්පැනි එක හෙට වැහුවොත් ඇත්තටම එක කොටසක් තියෙන ආයෝජකයෙක්ට රුපියල් 23.721ක් හම්බ වෙනවා කියන කතාව තමයි මෙතනින් කියන්නේ. එතකොට දැන් මේ සමාගමේ කොටසක් ගනුදෙනු වෙන්නේ රුපියල් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් මේ තියෙන දැන් මේ සමාගමේ කොටසක් ගනුදෙනු වෙන්නේ රුපියල් 22.730ට. එතකොට රුපියල් 22.730ට කෙනෙක් කොටස මිලදී ගත්තොත් හෙට කම්පැනි වැහුවොත් හම්බ වෙනවා රුපියල් 23.721ක්. එතකොට මේකේ මිල වෙළඳ පොළ මිල අඩු හින්දා මේකට කියනවා අපි undervalued stock එකක් කියලා. ඒ කියන්නේ මේක ලාභදායී කොටසක් කියලා කොටස් වෙළඳ පොළේ ආයෝජකයෝ හඳුන්වනවා. එතකොට මේ රුපියල් 23.721කට වඩා කොටස් මිල වැඩි නම් අපි ඒකට කියනවා overvalued share එකක් කියලා. එතකොට කිසිම වෙලාවක දැන් මෙතන මේ non controlling interest කියලා කතන්දරයක් ගෑවුනේ මේක holding company එකකින්ද. ඒ කියන්නේ මේක group of company එකකින්ද. يعني තව සමාගම් ගොඩක් මෙයාලගේ තියෙන හින්දා. එහෙම නැතුව තනි සමාගම් තියෙනනේ කොටස් වෙනද පොලේ ලියාපදිංචි වෙච්ච. එයාලගේ non controlling interest නෑ. එයාලගේ කෙලින්ම equity එක කොටස් ගානෙන් බෙදුවා නම් net asset value per share කියන එක එනවා. එතකොට මේකෙදි අපි බලන්න ඕනේ අපි තවත් මේ විදියට. අපි බලමුකෝ නිකන්. දැන් ගිහලා උදාහරණයක් විදිහට අපි නිකන් බැංකුවක් අපි නිකන් බලන්නේ. අපි නිකන් යන් බලන්නේ HMB බැංකුව. HMB බැංකුවේ කොටසක් මේ වෙදි ගනුදෙනු වෙන්නේ රුපියල් 455ට. එතකොට මෙයාලගේ net asset value per share කොහොමද බලන්නේ? කෙලිම financials වලට ගියා. හරිද? quarter report වලට ගියා. latest මේක අලුතෙන්ම ඇවිල්ලා තියෙන quarter report එක. මේ තියෙන අලුතෙන්ම ඇවිල්ලා තියෙන එක තමයි මේක. මෙන්න මේකේ අපි යනවා හොයාගෙන කොහෙටද balance sheet එක හොයාගෙන යනවා. එතකොට සමහර වෙලාවල් වලදී balance sheet එකේ නැති වෙලාවලුත් තියෙනවා. නැති වෙලාවල් තිබ්බොත් quarter report එකේ යට හරිය තියෙන්න පුළුවන්. ඒ කියන්නේ top 20 shareholder list එක තියෙන හරිය net asset value එක තියෙන්න පුළුවන්. මෙන්න තියෙනවා. financial position. එතකොට company එකේ ඔන්න assets තියෙනවා. හරිද? company එකේ liabilities තියෙනවා. මෙන්න තියෙනවා company එකේ අයිතිකාරයන්ගේ සල්ලි total equity. total equity තියෙනවා bank තියෙනවා. bank කියලා කියන්නේ HMB බැංකුව විතරක්. group කියලා තියෙන්නේ මොකද්ද? group කියලා කියන්නේ HMB බැංකුවයි, HMB assurance, HMB finance. එතකොට අන්නේ business ඔක්කොම එකතු. එතකොට මේ ඔක්කොමත් HMB bank එකේ නැති වෙන්නේ. එතකොට මේ group කියන column එක තමයි අපි බලන්න ඕනේ. එතකොට මේ group column එක ගත්තට පස්සේ මෙන්න group column එකේ total equity එක තියෙනවා බිලියන 304ක් බිලියන 304ක් තියෙනවා non control interest බිලියන 13ක් තියෙනවා ඒක 13 අයින් වුණාට පස්සේ මෙන්න ලස්සනට තියෙනවා බිලියන 290 මොකක් කියලා තියෙන්නේ total shareholders equity අන්න ඇත්තටම අයිතිකාරයන්ට අයිති සල්ලි ප්‍රමාණය තමයි මේ non control interest නැතුව බිලියන 290 කියන්නේ. ඒතකොට මේ බිලියන 290 company shares ප්‍රමාණයෙන් බෙදුවට පස්සේ මෙන්න තියෙනවා මේක යටින් දාලා net asset value per
ඕඩිනරි ෂෙයා කියලා රුපියල් 508.751. එතකොට හෙට කම්පැනි එක වැහුවොත් රුපියල් 508.751ක් හම්බ වෙනවා කියන එක තමයි මේ කියන්නේ. එතකොට රුපියල් 508ක් තියෙනවා net asset value per share එක. කම්පැනි එකේ ෂෙයා ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 455.750යි. එතකොට මේක undervalued ෂෙයා එකක්. ඒ කියන්නේ කම්පැනි හෙට වැහුවොත් හම්බ වෙන ගාණ ඊට වඩා වැඩි. එතකොට මේ රුපියල් 508ට වඩා රුපියල් 600ට 700ට මේ සමාගමේ කොටස් මිල තිබ්බොත් ඒකට කියනවා අපි overvalued share එකක් කියලා. එතකොට අපි මේ පැත්ත කතා කරන්න ගියොත් උදාහරණයක් විදියට මම පෙන්නන්න ඔයාලට CTC Ceylon Tobacco Company. එතකොට Ceylon Tobacco Company ගේ share එක රුපියල් 1786යි. එතකොට මේ කම්පැනි එකේ අපි latest report එකට ගියොත් අපි බලමු මේ කම්පැනි එකේ net asset value per share කීයද කියලා. මෙන්න තියෙනවා කම්පැනි එකේ financial position එක. මූල තත්ත්ව ප්‍රකාශය. එතකොට මේකේ මෙන්න යටට ගියාම කම්පැනි එකේ ඉක්විටි තියෙනවා දැක්කනේ. දැන් මේකේ කෙලින්ම ගෲප් එකක් මොකුත් කිසිම දෙයක් නැහැ. කෙලින්ම කම්පැනි එක තියෙන්නේ. අයි non control interest මොකුත් එහෙම නැහැ. කෙලින්ම ඉක්විටි එක ගත්තොත් total equity attributable to equity holders කියලා කෙලින්ම බිලියන 11යි කියලා පෙන්නලා තියෙනවා. දැන් මේකේ ගත්තොත් මේකේ බලන්න මේ ඉලක්කම් නිකන් පොඩි ඉලක්කම්නේ තියෙන. දැන් මෙතන ගත්තොත් 6888. හැබැයි ඇත්තටම ගත්තොත් මෙන්න all amounts in Sri Lankan rupee millions. ඒ කියන්නේ 0.6ක් නැතුව මෙතන තියෙන්නේ. 0.6ක් නැහැ. millions වලින් තියෙන්නේ 0.6ක් නැතුව තියෙන්නේ. ඒතකොට ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ දේ. එතන net asset value per share එක රුපියල් 58.97. ඒතකොට කම්පැනි එකේ සම්පූර්ණ අයිතිකාරයෝන්ගේ සල්ලි බිලියන 11. කම්පැනි ෂෙයාර්ස් ප්‍රමාණයෙන් බෙදුවට පස්සේ එන උත්තරේ එන්නේ රුපියල් 58.97ක් කියලා. එතකොට රුපියල් 58.97ක් කම්පැනි එක හෙට වැහුවොත් ආයෝජකයෙක්ට හම්බෙන්නේ. එක කොටසක් තියෙන ආයෝජකයෙක්ට හම්බෙන්නේ රුපියල් 58.97යි. එතකොට කම්පැනි එකේ ෂෙයා එකක් මේ විදිහ ගනුදෙනු වෙන්නේ රුපියල් 1786ට. net asset value එකට වඩා ගොඩාක් ඈතින් තමයි මේ කම්පැනි එකේ ෂෙයා ප්‍රයිස් එක ට්‍රේඩ් වෙන්නේ. හැබැයි කිසිම වෙලාවක මේ නිර්ණායකයේ විතනක් පදනම් කරගෙන අපි කොටසක් මිලදී ගන්නෙ නැහැ. අපි කොටසක් විකුණන්නෙත් නැහැ. වැදගත්ම දේ තමයි මේක එකම එක සාධකයක් විතරයි. මොකද ආයෝජන ලෝකයේ මේ net asset value එකට වඩා ගොඩක් උඩින් ට්‍රේඩ් වෙන කම්පැනිස් පවා ආයෝජකයෝ මිලදී ගන්නවා. ඒ අනිත් නිර්ණායක බලලා. ඉතින් ඒ දේවල් තමයි ඔයා දවස ගානේ ඉගෙන ගන්න ඕනේ. ඉතින් දවස ගානේ මේ දේවල් අපිත් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ YouTube channel එකෙන් අපිත් ඇවිල්ලා ඉන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් දැන් මේ Ceylon Tobacco Company එකේ CTC එකේ ඉන්වෙස්ට් කරන්න යනවා නම් එයා මේ කම්පැනි එකේ net asset value එකක් බලලා තීරණයක් ගන්නෙ නැහැ. එයා බලන්නේ මේකේ වෙන සාධක වගේක්. අන්නේ සාධක ටික එයාට සම්පූර්ණ කරගන්න පුළුවන් නම්, අන්නේ සාධක වලට එකඟ වෙන්න පුළුවන් නම් එයාට පුළුවන් ඒ සමාගමේ ආයෝජනය කරන්න. එතකොට පෞද්ගලිකව මම පවා net asset value එකට වඩා උඩින් ට්‍රේඩ් වෙන කම්පැනිස් මිලදී අරගෙන තියෙනවා. net asset value එකට වඩා යටින් තියෙන කම්පැනිස් මිලදී අරගෙන තියෙනවා. එතකොට වැදගත් වෙන්නේ මේ සාධක ටික ඔයා දැනගෙන තේරුම් ගන්න එක. net asset value per share ඒ ගැනයි ඔයා මේ අද ඉගෙන ගන්න. ඉතින් දවස ගානේ කොටස් වෙනද බොල දැනුම ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි Wealthy Minds අපි ඇවිල්ලා ඉන්නේ. තව අලුත් වීඩියෝ එකක් ආපු ගමන් ඔයාට දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා අනිවාර්යෙන් bell notification එකත් click කරලම තියාගන්න. අපි තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.